ආයුබෝවන් අප සාමාන්‍ය පෙළ බුද්ධ ධර්මයේ විශේෂයට අදාළව මේ වෙනකොට අපි බහුවර්ණ ප්‍රශ්න 30ක් සාකච්ඡා කරලා තියෙනවා. අපි දැන් සූදානම් වෙන්නේ 31 වෙනි ප්‍රශ්නයේ සිට නැවතත් ප්‍රශ්න කිහිපයක් සාකච්ඡා කරන්න. 31 වෙනි ප්‍රශ්නය තමයි මයුරපාද පිරිවෙන්පති බුද්ධ පුත්‍ර හිමියන් විසින් රචිත පූජාවලිය ග්‍රන්ථය රචනා කොට ඇත්තේ බුදුන් වහන්සේගේ පිළිතුරු 4 සත්තහා දේවමනුස්සානම් බුදු ගුණය මුල් කොටගෙනය, අරහන් බුදු ගුණය මුල් කොටගෙනය, සුගත බුදු ගුණය මුල් කොටගෙනය, ලෝකවිදු බුදු ගුණය මුල් කොටගෙනය. එතකොට මේ පූජාවලිය කියන ග්‍රන්ථය රචනා වෙන්නේ දඹදෙණි යුගයේ තුල. දඹදෙණි යුගයේ රජකම් කරපු දෙවන පණ්ඩිත පරාක්‍රමබාහු රජතුමාගේ දේව ප්‍රතිරාජ කියන ඇමතියගේ ආරාධනාවෙන් තමයි මේ පූජාවලිය ග්‍රන්ථය රචනා කරලා තින්නේ. බුදුරජාණන් වහන්සේගේ අරහන් බුදු ගුණය මුල් කොටගෙන. එහෙනම් දෙවෙනි පිළිතුර තමයි නිවැරදි පිළිතුර වන්නේ. 32 වෙනි ප්‍රශ්නය තමා උපමා කොටගෙන අනුන් ගැන සිතීම. පිළිතුරු 4 අටලෝ දහම නම් වේ, අත්ූපනායක ධර්මයේ නම් වේ, සල්ලේඛ ප්‍රතිපදාව නම් වේ, ත්‍රිලක්ෂණය නම් වේ. තොර තමන් උපමා කොටගෙන අනුන් ගැන සිතීමට අපි කියනවා අත්ූපනායක ධර්ම පරයාය කියලා. මේ අත්ූපනායක ධර්ම පරයාය පිළිබඳව බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන්නේ වේලුද්වාර කියන සූත්‍රය තුලදී. අටලෝ දහම පිළිබඳව මේ වෙනකොට අපි අවස්ථා දෙකදී කතා කරලා තියෙනවා. ඒ නිසා නැවත ඒ ගැන මතක් කරන්නේ නැහැ. සල්ලේඛ ප්‍රතිපදාව කියලා කියන්නේ අනුන් දිහා බලලා තමන්ගේ ජීවිතය සැහැල්ලු කර ගැනීම, එහෙම නැත්නම් සකස් කර ගැනීම තමයි සල්ලේඛ ප්‍රතිපදාව කියලා කියන්නේ. ත්‍රිලක්ෂණය කියලා කියන්නේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම. 33 වෙනි ප්‍රශ්නය බුදුරදුන් ජීවමාන සමයේ වාසය කළ මහාදන සිටුපුත්‍රයා උපයාගත් සියලු ධනය අහිමි කොටගෙන ඉන ඇඳි වතට පමණක් සීමා වී දිලින්දුකු බවට පත්වීම කෙරෙහි පාදක වූ ප්‍රධාන සාධකය වන්නේ. පිළිතුරු 4 පාප මිත්‍ර සේවනයයි, මද්යසාර භාවිතයයි, සිල්වත් නොවීමයි, අලසකමින් කල්ගෙවීමයි. තොර මේ මහාදන සිටුපුත්‍රයා කියලා කියන්නේ තමන්ගේ මව්පියන්ගෙන් 80 කෝටියක් ධනෙ හිමි වෙච්ච, තමන්ගේ බිරිඳගේ මව්පියන්ගෙන් 80 කෝටියක් ධනෙ හිමි වෙච්ච, 160 කෝටියක් ධනෙ තිබිච්ච කෙනෙක්. නමුත් ඔහු මද්යසාරවලට යොමු වෙච්ච නිසා, වෙනත් අකටයුතුකම් වල නිරත වෙච්ච නිසා, ඔහු නැවත ධනෙ උපයා ගැනීමක් නොකරපු නිසා ඔහුගේ සියලු ධනය විනාශ වෙලා අවසානයේ සිටු මැදුර පවා විකුණලා මහ පාරට වැටිලා සිංගවනට වැටෙන තරමටම පත් වුණා. ඒතර මද්යසාර භාවිතය තමයි ඔහුගේ ප්‍රධානම පිරිහීමේ කරුණ හැටියට අපිට දක්වන්න පුළුවන්කම තියෙන්නේ. 34 වෙනි ප්‍රශ්නය බුදුරජාණන් වහන්සේ පරිසරයට හිත මිතුරුව කටයුතු කළාසේම පරිසරයේද උන්වහන්සේට මිතුරුව කටයුතු කළ අවස්ථාවකට නිදසුන් වන්නේ. පිළිතුරු 4 රාජභෝජන ලැබීමයි, දේව බඹුන්ගේ ප්‍රශංසාව ලැබීමයි, ආරාම පූජාවන් ලැබීමයි, මුචලින්ද නාගරාජයාගේ ආරක්ෂාව ලැබීමයි. බුදුරජාණන් වහන්සේ බොහොම පරිසරයට හිත මිතුරුව තමයි කටයුතු කළේ. උන්වහන්සේගේ ජීවිතය තුළ, චරිතය තුළ උන්වහන්සේ පරිසරයත් එක්ක බොහොම සමීපව කටයුතු කරපු බව අපි කවුරුත් දන්නවා. එනිසා පරිසරයත් උන්වහන්සේට බොහොම මිතුරුව කටයුතු කරපු ප්‍රධානම අවස්ථාවක් තමයි මේ පිළිතුරු 4න් මුචලින්ද නාගරාජයාගේ ආරක්ෂාව ලැබීම. බුද්ධත්වයෙන් සත්සති ගත කරද්දී 6 වෙනි සතිය උන්වහන්සේ ගත කරන්නේ මුචලින්ද කියන විලාසල මිදෙල්ලගහ යට. ඒ අවස්ථාවේදී ඒ සතිය තුල අධික වර්ෂාවක් ඇද වැටෙන්න පටන් ගත්තා. මේ මුචලින්ද නාගරාජයා ඇවිදින් බුදුරජාණන් වහන්සේට ආරක්ෂාව සපයප බව බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වෙනවා. 35 වෙනි ප්‍රශ්නය බුදුරජාණන් වහන්සේ වජ්ජි රජදරුවන්ට දේශනා කොට වදාළේ
සතර සංග්‍රහ වස්තුන්ය, සප්ත අපරිහානීය ධර්මයන්ය, දස සක්විතිවත්ය, සප්ත ආර ධනයන්ය. එතකොට සතර සංග්‍රහ වස්තු කියලා කියන්නේ දානය, ප්‍රිය වචනය, අර්ථචර්යාව හා සමානාත්මතාව. සප්ත අපරිහානීය ධර්ම කියලා කියන්නේ නිතර නිතර රැස්වීම, සමගිව රැස්ව සමගිව සාකච්ඡා කළ සමගිව විසිර යාම, තුන්වෙනි එක පෙර නොපැන වූ නීති නොපැනවීම, පැන වූ නීති කඩ නොකිරීම, හතරවෙනි එක වැඩිහිටියන්ට හා ඔවුන්ගේ අදහස් වලට ගරු කිරීම, පස්වෙනි එක කාන්තාවට ආරක්ෂාව සැලසීම, හයවෙනි එක වජ්ජ රාජ්‍ය ඇතුළත හා පිටත තියෙන පූජනීය ස්ථාන ආරක්ෂා කිරීම, ඒ වගේම හත්වෙනි එක තම රාජ්‍යයට පැමිණෙන පූජනීය උතුමන්ට පහසුකම් සැලසීම. ඉතින් බුදුරජාණන් වහන්සේ මෙන්න මේ කියන සප්ත අපරිහානීය ධර්මයන් දේශනා කොට වදාළේ වජ්ජ රාජ්‍යයේ ලිච්ඡවි රජදරුවන්ටයි. නිවැරදි පිළිතුර අංක 2 සප්ත අපරිහානීය ධර්ම. දස සක්විතිවත් කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ චක්කවර්ති සීහනාද සූත්‍රයේදී පෙන්වා දෙනවා රජතුමා විසින් රැකිය යුතු එහෙම නැත්නම් සක්විති රජ කෙනෙක් තුල තියෙන ගුණධර්ම 10ක්. තමන් සහ අඹදරුවන් ඇතුළු රජ පිරිසට ධාර්මිකව ආරක්ෂාව රැකවරණය සැලසීම පළවෙනි කාරණාව. රට රකින්න තමන්ගේ බලසෙනගට ආරක්ෂාව රැකවරණය සැලසීම. ඒ වගේම රාජ්‍ය සේවයේ නිරත වෙලා තියෙන ශාස්ත්‍රීය ආදී පිරිසට ධාර්මික රැකවරණය සැලසීම. ඒ වගේම කුෂිකර්මාන්තය ආදී කටයුතු වල නිරත වෙන බ්‍රාහ්මණ ගෘහපතියන්ට ආරක්ෂාව සැපයීම. යන කුඩා ගම්වල වැසියන්ට ජනපද වාසීන්ට ධාර්මිකව රැකවරණය සැලසීම. ඒ වගේම ජනතාවගේ සදාචාර සංවර්ධනයට මඟ පෙන්වන ශ්‍රමණ බ්‍රාහ්මණ පිරිස් වලට ආරක්ෂාව රැකවරණය සැලසීම. ඒ වගේම තිරිසන් සතුන්ට හා පක්ෂීන්ට ධාර්මික රැකවරණය සැලසීම. රටේ අධාර්මික ක්‍රියා ඇති නොවන අයුරින් කටයුතු කිරීම. දිලින්දන්ට ධනය ලබා දීම හා සිල්වත් ගුණවත් උගත් මහණ බමුණන්ගෙන් අවවාද අනුශාසනා ලබා ගැනීම තමයි දස සක්විතිවත් වලට ඇතුළත් වෙන්නේ. සප්ත ආර ධන කියලා කියන්නේ පුද්ගලයෙකු තුල තිබිය යුතු ධනයන් 10ක්. සද්ධා ධනය, සීල ධනය, හිරි ධනය, උත්තප්ප ධනය, සුත ධනය, ඡාග ධනය හා ප්‍රඥා ධනය. මේවට කියනවා සප්ත ආර්ය ධන කියලා. 36 වෙනි ප්‍රශ්නය සියවස් ලකර නැමැති කෘතිය අයත් වන්නේ පිළිතුරු 4 අනුරාධපුර යුගයටයි, පොළොන්නරු යුගයටයි, කෝට්ටේ යුගයටයි, දඹදෙණි යුගයටයි. එතකොට අපි හඳුනාගත යුතු කාරණා කීපයක් තියෙනවා මේ සියවස් ලකර සම්බන්ධව. විශේෂයෙන්ම මතක් කරන්නට ඕන අනුරාධපුර යුගයේ බොහෝ කෘතීන් රචනා වුණත් වර්තමාන වෙනකොට අපිට ඉතිරි වෙලා තියෙන්නේ අනුරාධපුර යුගයට අයත් කෘති 3ක් පමණයි. එකක් තමයි ඔය සියවස් ලකර, දෙවෙනි එක දම්පියා අටුවා ගැටපදය, ඒ වගේම සික වළඳ හා සික වළඳ විනිස කියන මේ කෘති 3. එතකොට මේ සියවස් ලකර කියන කෘතිය අයත් වන්නේ අනුරාධපුර යුගයට. 10 වන සියවසේ ජීවත් වෙච්ච පළවෙනි සේන කියන එහෙම නැත්නම් සලමෙවන් කියන රජතුමා තමයි මේ සියවස් ලකර රචනා කරන්නේ. දණ්ඩීන් කියන සංස්කෘත පඬිවරයා විසින් රචනා කරපු කාව්‍ය දර්ශය නැමැති කෘතිය පදනම් කරගෙන තමයි මේ සියවස් ලකර රචනා කරලා තියෙන්නේ. ඒතකොට මේ සියවස් ලකරේ විශේෂත්වයක් තියෙනවා. සලමෙවන් රජුරෝ මේ කෘතිය තුළට ඇතුළත් කරනවා පෙදෙන් බුදු සිරිත බසින්වත් සිරිත් ඈ කියලා. ඒ කියන්නේ පද්යෙන් හෝ ගද්යෙන් යම් නිර්මාණයක් කරනවා නම් ඒක බුදු සිරිත පදනම් කරගත්තු කෘතියක් විය යුතුයි කියලා. ඒ අනුව තමයි එතෙන් පටන් ගම්පල යුගය දක්වාම රචනා කරපු සියලුම ග්‍රන්ථ බුදු සිරිත හරි බෝසත් සිරිත හරි පදනම් කරගෙන රචනා වෙන්නේ. 37 වෙනි ප්‍රශ්නය තමයි තමා වරදින් වැළකීම, අන් අය වරදින් වැළැක්වීම, වරද කිරීමෙන් වැළකීමේ හොඳ කීම යන
මේ තුන් ආකාරයෙන් සීලය ආරක්ෂා කිරීම. පිළිතුරු 4. ඉන්ද්‍රිය සංවර සීලය නම් වේ. ආජීව පාරිශුද්ධ සීලය නම් වේ. ත්‍රිකෝටි පාරිශුද්ධ සීලය නම් වේ. ආජීව අෂ්ටමක සීලය නම් වේ. එතකොට මේ 37 වෙනි ප්‍රශ්නයට පිළිතුර තමයි ත්‍රිකෝටි පාරිශුද්ධ සීලය කියලා කියන්නේ. ඒතර තමන් වරදින් වළකිනවා, අන් අය වරදින් වළක්වනවා. ඒ වගේම වරද කිරීමෙන් වැළකීමේ ගුණයන් ප්‍රකාශ කරනවා. ඉන්ද්‍රිය සංවර සීලය කියලා කියන්නේ ඇහැ, කන, නාසය, දිව, ශරීරය කියන මේ ඉන්ද්‍රිය පහ සංවරව පවත්වා ගැනීම. ආජීව පාරිශුද්ධ සීලය කියලා කියන්නේ යහපත් දිවි පැවැත්මක් ඇති කර ගැනීම, නැත්නම් වැරදි ජීවනෝපායන ක්‍රමවලින් වැළකීලා කටයුතු කිරීම. ඊළඟ 4 වෙනි පිළිතුරට අපිට දීලා තිනවා ආජීව අෂ්ටමක සීලය කියලා. ඒතර අපිට සීලය ගැන කතා කරනකොට සීලයේ ප්‍රභේද ගණනාවක් අපිට හඳුනා ගන්න පුළුවන්. අපි පන්සිල් දන්නවා, අටසිල් දන්නවා, ගිහි දස සිල් තියෙනවා, ඊළඟට සාමණේර දස සීලය තියෙනවා, ඊළඟට උපසම්පදා සීලය තියෙනවා. ඒ වගේම සීලයක් තමයි මේ ආජීව අෂ්ටමක සීලය කියලා කියන්නේ. එතකොට මේ ආජීව අෂ්ටම සීලය කියලා කියන්නේ සිල්පද 8යි. ප්‍රාණඝාතයෙන් වෙන්වීම, අදත්තාදානයෙන් වෙන්වීම, කාම මිත්‍යාචාරයෙන් වෙන්වීම, බොරුවෙන් වෙන්වීම, කේලම් කීමෙන් වෙන්වීම, පරුස වචනයෙන් වෙන්වීම, හිස් වචන කීමෙන් වෙන්වීම සහ මිච්ඡා ආජීවයෙන් වැරදි ජීවනෝපායන ක්‍රමවලින් වෙන්වීම තමයි මේ ආජීව අෂ්ටමක සීලයට අයිති සිල්පද වෙන්නේ. 38 වෙනි ප්‍රශ්නේ අනිච්චාවත සංඛාරා යන ගාථාව ඇතුළත් සූත්‍ර දේශනාව වන්නේ පිළිතුරු 4 මහා මංගල සූත්‍රයේය, මහා පරිනිබ්බාන සූත්‍රයේය, මහා ගෝවින්ද සූත්‍රයේය, මහා සමය සූත්‍රයේය. මහා මංගල සූත්‍රය පිළිබඳව අපි මීට පෙර කතා කරලා තියෙනවා. එතන අනිච්චාවත සංඛාරා උපාදවය ධම්මිනෝ uppajjitva niruddhanti තේසං රූප සමෝසුකෝ කියන මේ ගාථාව ප්‍රකාශ කරන්නේ දෙවියන් විසින්. ඒ බුදුරජාණන් වහන්සේ පරිනිර්වාණයට පත්වෙච්ච අවස්ථාව තුලදී. එහෙමනම් මේ අනිච්චාවත සංඛාරා කියන ගාථාව ඇතුළත් වෙලා තියෙන්නේ මහා පරිනිබ්බාන සූත්‍රය තුලයි. මහා ගෝවින්ද සූත්‍රය කියලා කියන්නේ බෝසතාණන් වහන්සේ බ්‍රහ්මත්වය ලබාගත්තු අවස්ථාවක් පිළිබඳව සඳහන් වෙන සූත්‍රයක්. මහා සමය සූත්‍රය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු කිඹුල්වත් මහවණේට භික්ෂුන් වහන්සේලා සමග රැස් වෙලා ඉන්න මොහොතේදී දසදහසක් සක්වල දිව්‍ය බ්‍රහ්මයන් රැස් වෙලා හිටියා. අන්න ඒ බව භික්ෂුන් වහන්සේලාට ප්‍රකාශ කරමින් එම දිව්‍ය බ්‍රහ්මයන්ගේ නම් ගොත් ප්‍රකාශ කරමින් කරන ලද දේශනාව තමයි මහා සමය සූත්‍රය කියලා කියන්නේ. 39 වෙනි ප්‍රශ්නේ සුජාතා සිටුදියණිය ගෞතම බෝසත් තාපසතුමන්ට කිරිපිඩු දාණය පිරිනමන ලද්දේ. පිළිතුරු 4 බෝධි පර්යංකයේදීය, මුචලින්ද විල අසලදීය, අජපල් නුගරුක අසලදීය, කිරිපලු නුගරුක මුලදීය. එතකොට අපි දන්නවා සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ බුද්ධත්වයේ ලැබීමට පෙර අජපල් නුගරුක මුල වැඩ හිටියා. ඒ සුජාතා සිටු දේවියගේ බාරයක් තිබුණා. Tamanට පුතෙක් ලැබුණොත් වසරක් පාසා මේ අජපල් නුගරුකට අධිග්‍රහිත දෙවියන්ට තියනමුසු කිරිබතක් පූජා කරනවා කියලා. අන්න ඒ අනුව තමයි සුජාතා සිටු දේවිය වෙනද වගේම මේ අජපල් නුගරුක මුලට කිරිපිඩු සකස් කරගෙන එන්නේ. ඉතින් මේ අවස්ථාවේදී අපේ බෝසතාණන් වහන්සේ තමයි මේ නුගරුක මුල වැඩ හිටියේ. ඉතින් දෙවියන් අද නුගරුක මුලටම වැඩලා කියලා හිතලා ඊටමත් ගෞරවයෙන් තමන්ගේ පැතුම් ඉටු වුණා වගේ ඔබ වහන්සේගේ ප්‍රාර්ථනාවනුත් ඉටු වේවායි කියලා මේ දානය පූජා කළා අජපල් නුගරුක මුලදී. 40 වෙනි ප්‍රශ්නය
බුදු පිළිමවල ඇති මුද්‍රා අතර ගැටලු විසඳීමට බුදුරදුන් යොමු වීම සංකේතවත් කරන්නේ. පිළිතුරු 4 අභය මුද්‍රාවෙනි, වරද මුද්‍රාවෙනි, ධාන මුද්‍රාවෙනි, විතර්ක මුද්‍රාවෙනි. එතකොට බුදු පිළිමවල අපිට විවිධ මුද්‍රා දැක ගන්න පුළුවන්කම තියෙනවා. එතකොට ගැටලු විසඳීම පිළිබඳව සංකේතවත් කරන මුද්‍රාව තමයි පිළිතුර විතර්ක මුද්‍රාව. අභය මුද්‍රාව කියලා කියන්නේ ලෝක සත්වයාට උරුමව තියෙන සසර බිය දුරු කිරීම තමයි සංකේතවත් කරන්නේ. වරද මුද්‍රාවෙන් වරදානය එහෙම නැත්නම් යම් යම් තනතුරු ලබා දීම සංකේතවත් කරනවා. ධාන මුද්‍රාව කියලා කියන්නේ සමාධිගත ඉරියව්වෙන් වැඩ සිටීම. මීට අමතරව අපිට තවත් මුද්‍රා දෙකක් හඳුනා ගන්න පුළුවන්. ඒක තමයි ධර්ම චක්‍ර මුද්‍රාව කියලා කියන්නේ ධර්මය පැහැදිලි කිරීම. ඊළඟ භූමි ස්පර්ශ මුද්‍රාව මාර පරාජයේදී මේ මහ පොළව සාක්ෂි දරන බවට ප්‍රකාශ කරමින් භූමියට තමන්ගේ දකුණු අත දිගු කරපු ඒ ඉරියව්ව තමයි භූමි ස්පර්ශ මුද්‍රාව කියලා කියන්නේ. 41 වෙනි ප්‍රශ්නය තමයි තෙවන ධර්ම සංගායනාවෙන් පසු වනවාසී දේශයට වැඩම කළ රක්කිත තෙරුන් වහන්සේ දේශනා කරන ලද්දේ. පිළිතුරු 4 දේවදූත සූත්‍රය, කාලකාරාම සූත්‍රය, අනමතග්ග සංයුත්තය, බ්‍රහ්මජාල සූත්‍රය. අපි දන්නවා තුන්වන ධර්ම සංගායනාවෙන් පස්සේ ධර්මාශෝක රජතුමා රටවල් 9කට ධර්මදූතයන් වහන්සේලා පිටත් කරලා හැරියා. ඒ අනුව වනවාසී දේශයට වැඩම කරන්නේ රක්කිත තෙරුන් වහන්සේ. උන්වහන්සේ එම මිනිස්සුන්ට දේශනා කරනවා අනමතග්ග සංයුක්තය. නිවැරදි පිළිතුර 3 වෙනි පිළිතුරයි. දේවදූත සූත්‍රය දේශනා කරේ මහිස මණ්ඩලයට වැඩම කරපු මහාදේව තෙරුන් වහන්සේ. කාලකාරාම සූත්‍රය දේශනා කරන්නේ යෝනක රට්ටේට වැඩම කරපු මහා රක්කිත තෙරුන් වහන්සේ. ඒ වගේම බ්‍රහ්මජාල සූත්‍රය දේශනා කරන්නේ ස්වර්ණ භූමියට වැඩම කරපු සෝන උත්තර කියන තෙරුන් වහන්සේලා. ඊට අමතරව කාශ්මීර ගන්ධාර දේශයට වැඩම කළ මධ්‍යන්තික තෙරුන් වහන්සේ. උන්වහන්සේ ආසිවිසෝපම සූත්‍රය දේශනා කරනවා. ඒ වගේම අපරන්ත දේශයට වැඩම කරනවා යෝනක ධම්මරක්කිත තෙරුන් වහන්සේ. උන්වහන්සේ අග්ගිකන්දෝපම සූත්‍රය දේශනා කරනවා. මහා රට්ට කියන දේශයට වැඩම කරන්නේ මහා ධම්මරක්කිත තෙරුන් වහන්සේ. උන්වහන්සේ මහා නාරද කාශ්‍යප ජාතකයේ තමයි දේශනා කරන්නේ. ඒ වගේම ධම්මචක්කප්පවත්තන සූත්‍රය හිමවන්ත ප්‍රදේශයට වැඩම කරපු මධ්‍යන්තික තෙරුන් වහන්සේ දේශනා කරනවා තම්බපන්නියට. එහෙම නැත්නම් ශ්‍රී ලංකාවට වැඩම කරපු මිහිඳු මහරහතන් වහන්සේ චුල්ලාත්ති පදෝපම සූත්‍රය තමයි දේශනා කරන්නේ. 42 වෙනි ප්‍රශ්නේ තමයි සම්මා වායාම මාර්ගාංගයට අයත් නොවන වර්ණය වන්නේ. පිළිතුරු 4 නූපන් අකුසල් ඉපිදවීම, උපන් අකුසල් නැති කිරීම, උපන් කුසල් වැඩි දියුණු කිරීම, නූපන් කුසල් උපදවා ගැනීම. එතකොට මීට පෙර අපි මේ පිළිබඳව කතා කරලා තියෙනවා. මේ සම්මා වායාම යටතේ නිවැරදිව උත්සාහවන්ත වෙන්න ඕන කුමකටද කියලා තමයි මේ පැහැදිලි කරන්නේ. ඒ අනුව නූපන් අකුසල් ඉපදවීම තමයි නොකල යුතු දෙයක් වෙන්නේ. ඒතොර නොගැලපෙන පිළිතුර තමයි නූපන් අකුසල් ඉපදවීම කියන එක. 43 වෙනි ප්‍රශ්නේ බුදුරජාණන් වහන්සේ පමන දැන ආහාර අනුභව කරන ලෙස දැනුම් දුන් රජතුමා ඌයේ. පිළිතුරු 4 බිම්බිසාර රජතුමා, අජාසත් රජතුමා, කොසල් රජතුමා, උදේන රජතුමා. එතකොට මේ රජවරු 4 දෙනාම බුදුරජාණන් වහන්සේ සමග සමීප සබඳතා පවත්වපු රජවරු 4 දෙනෙක්. බිම්බිසාර රජතුමා ගත්තාම මේ ගෞතම බුද්ධ ශාසනයේ පළවෙනි ආරාම පූජාව වන වේළුවනාරාමය
පූජා කරපු රජතුමා. ඒ වගේම අජාසත් රජතුමා කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ සමග සාකච්ඡා කරපු පළවෙනි ධර්ම සංගායනාවට අනුග්‍රහ දක්වපු රජතුමා. උදේන රජතුමා කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ සමග සමීපව කටයුතු කරපු උන්වහන්සේගේ අවවාද අනුශාසනා පරිදි භද්‍රවතිකා ඇතින්න පවා නැවතත් ගෙන්නගෙන හොඳින් සංග්‍රහ කරපු රජතුමා. එතකොට මේ ප්‍රශ්නෙට අදාළව ආහාර අනුභවය සම්බන්ධයෙන් ප්‍රමාණය දැනගෙන ආහාර ගන්න කියලා දේශනා කරේ කොසල් රජතුමාටයි. ඒ පිළිබඳව සඳහන් වෙනවා දෝණපාක සූත්‍රය තුල. එක්තරා අවස්ථාවකදී කොසල් රජතුමා ආහාර ගැනීමෙන් පස්සේ බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ඇවිල්ලා බොහොම අපහසුතාවයෙන් තමයි බුදුහාමුදුරු ඉදිරිපිට වාඩි වෙලා හිටියේ. ඉතින් ඒ අවස්ථාවේ තමයි බුදුහාමුදුරු රජතුමාට ක්‍රමක්‍රමයෙන් ආහාර අඩු කරලා සැහැල්ලු ජීවිතයක් සැහැල්ලු ශරීරයක් පවත්වා ගන්න අවශ්‍ය කරන අනුශාසනාව සිද්ධ කරන්නේ. 44 වෙනි ප්‍රශ්නේ අනාබද්ධ බුද්ධ ප්‍රතිමාවකට නිදසුනක් වන්නේ පිළිතුරු 4 අවකන බුද්ධ ප්‍රතිමාවයි මාලිගාවිල බුද්ධ ප්‍රතිමාවයි තොළුවිල බුද්ධ ප්‍රතිමාවයි සැස්සේරුව බුද්ධ ප්‍රතිමාවයි. එතකොට බුදු පිළිම වල අපිට වර්ග දෙකක් හඳුන ගන්න පුළුවන්. එකක් ආබද්ධ බුදු පිළිම, අනික අනාබද්ධ බුදු පිළිම. ආබද්ධ කියලා කියන්නේ ප්‍රතිමාවට පිටුපසින් කිසියම් ගලක් හෝ කිසියම් ආධාරකයක් සම්බන්ධ වෙලා තියෙනවා නම් එවැනි ප්‍රතිමාවලට තමයි ආබද්ධ ප්‍රතිමා කියලා කියන්නේ. එහෙම කිසිදු සම්බන්ධයක් ආධාරයක් නොමැතිව තියෙන බුදු පිළිම වලට කියනවා අනාබද්ධ බුදු පිළිම කියලා. ඒ අනුව අනාබද්ධ බුද්ධ ප්‍රතිමාවකට නිදසුන තමයි මාලිගාවිල බුද්ධ ප්‍රතිමාව. ආබද්ධ බුද්ධ ප්‍රතිමාවකට අපි උදාහරණයක් ගත්තොත් අවකන බුද්ධ ප්‍රතිමාව ආබද්ධ බුද්ධ ප්‍රතිමාව. 45 වෙනි ප්‍රශ්නය මහින්දා ගමනයේ ප්‍රතිඵලයක් වශයෙන් සැලකිය හැකි කරුණක් නොවන්නේ පිළිතුරු 4 දේශීය භික්ෂු සමාජයේ ආරම්භ වීමයි, මහා විහාරයේ කේන්ද්‍ර කරගත් අධ්‍යාපනයක් ආරම්භීමයි, රාජ්‍ය පාලනයේ භික්ෂූන් යටතට ගැනීමයි, කැටයම් හා මූර්ති කලාවක් බිහිවීමයි. ඉතින් මහින්දාගමනයේ ප්‍රතිඵල හැටියට දේශීය භික්ෂු සමාජය ආරම්භ වෙනවා. ඒ වගේම මහා විහාරයේ කේන්ද්‍ර කරගෙන අධ්‍යාපනයක් ආරම්භ වෙනවා. ඒ වගේම කැටයම් කලාව, මූර්ති කලාව ආදී විවිධ කලා නිර්මාණයන් බිහි වෙනවා. නමුත් මහින්දාගමනය නිසා කිසිම අවස්ථාවක භික්ෂුන් වහන්සේලා යටතට රාජ්‍ය පාලනය අරගත්තේ නැහැ. ඒ නිසා මේකේ පිළිතුර තමයි 3 වෙනි පිළිතුර වෙන්නේ. 46 වෙනි ප්‍රශ්නය තමයි රෝග වැළඳීමට හේතු වන කරුණු 8ක් ඇතුළත් සූත්‍ර දේශනාව වන්නේ පිළිතුරු 4 ආර්ය පරියේෂණ සූත්‍රය, ගිරිමානන්ද සූත්‍රය, ව්‍යග්ගපඤ්ඤ සූත්‍රය, වසල සූත්‍රය. ආර්ය පරියේෂණ සූත්‍රය කියලා කියන්නේ සිද්ධාර්ථ තාපසතුමා කිං කුසල ගවේෂීව කටයුතු කරපු ආකාරය පිළිබඳව අහුකාලීනව බුදුරජාණන් වහන්සේ විසින් පැහැදිලි කරමින් දේශනා කරපු සූත්‍රයක්. මේ රෝග වැළඳීමට හේතු වන කරුණු 8ක් ඇතුළත් වෙලා තියෙන්නේ ගිරිමානන්ද සූත්‍රය තුල. ඒතකොට පිළිතුර දෙවෙනි පිළිතුරයි. ඒ රෝග වැළඳීමට හේතු වන කරුණු 8 තමයි පළවෙනි එක පිත නිසා ආබාධ ලෙඩ රෝග හට ගන්න පුළුවන්. දෙවෙනි එක සෙම නිසා සෙම කිපීමෙන් ලෙඩ රෝග හට ගන්න පුළුවන්. ඒ වගේම වාතය කිපීමෙන් ලෙඩ රෝග හට ගන්න පුළුවන්. ඒ වගේම අනුන්ගෙන් ලෙඩ රෝග බෝ වෙලා අපිට ආබාධ ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ඍතු විපර්යාසයන් නිසා අපිට ලෙඩ රෝග හට ගන්න පුළුවන්. ඒ වගේම වැරදි පුරුදු නිසා අපිට විවිධ රෝගාබාධ හැදෙන්න පුළුවන්. ඒ වගේම විවිධ උපක්‍රම නිසා අපිට ලෙඩ රෝග හැදෙන්නට පුළුවන්. 8 වෙනි එක කර්ම විපාක නිසා අපිට ලෙඩ රෝග හැදෙන්නට පුළුවන්. ගිරිමානන්ද සූත්‍රය තුල
මේ කාරණා ඇතුළත් වෙනවා. වග්ගපද්ද සූත්‍රය පිළිබඳව අපි මීට පෙර සාකච්ඡා කළා. වසල සූත්‍රය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ අග්ගික භාරද්වාජ බමුණගේ නිවසට වැඩම කරපු වෙලාවේදී මේ අග්ගික භාරද්වාජ බමුණ බුදුරජාණන් වහන්සේට වසලය මුඩු මහන කියලා බැන වැදුනා. අන්න ඒ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ වසලයා කියන්නේ කවුද ඔබ දන්නවද කියලා ඇහුවාම තමන් නොදන්න බව ප්‍රකාශ කළාම වසලෙක් වෙන්නේ එහෙම නැත්නම් පහත් පුද්ගලයෙක් වෙන්නේ මොන කරුණු නිසාද කියලා පැහැදිලි කරමින් දේශනා කරපු සූත්‍රය තමයි වසල සූත්‍රය කියලා කියන්නේ. 47 වෙනි ප්‍රශ්නේ ඉන්දියාවේ සිට ශ්‍රී දළදා වහන්සේ ලංකාවට වැඩම වන විට මෙරට සිටි පාලකයා වූයේ. පිළිතුරු 4 තමයි කාවන්තිස්ස රජුය, කීර්තිශ්‍රී රාජසිංහ රජුය, මහසෙන් රජුය, කීර්තිශ්‍රී මේඝවර්ණ රජුය. ඔය කාවන්තිස්ස රජතුමා කියලා කියන්නේ රුහුණු රට පාලනය කරපු රජතුමා, දුටුගැමුණු රජතුමාගේ සහ සද්ධාතිස්ස කුමාරයාගේ පියතුමා. කීර්තිශ්‍රී රාජසිංහ රජතුමා කියලා කියන්නේ 1700 ගණන් වල ලංකාවේ පාලන උඩරට පාලනය කරපු රජ කෙනෙක්. එතුමාගේ අනුග්‍රහය ඇතුව තමයි වැලිවිට අසරණ සරණ සරණංකර සංඝරාජ හාමුදුරුවෝ ලංකාවට නැවතත් උපසම්පදාව සියම් දේශයෙන් ගේන්න කටයුතු කළේ. මහසෙන් රජතුමා කියලා කියන්නේ මින්නේරිය වැව ඉදි කරපු මින්නේරිය දෙවියන් හැටියට හඳුන්වන රජතුමා. ඒ වගේම එතුමා මුල් කාලීනව මහා විහාරයේ භික්ෂුන් වහන්සේලාට විරුද්ධව කටයුතු කළත් පහු කාලීනව අනුරාධපුරයේ ජේතවන මහා විහාරයේ ඉදි කරලවා කටයුතු කරපු රජතුමා. එතකොට අපේ ප්‍රශ්නෙට පිළිතුර තමයි දළදා වහන්සේ ලංකාවට වැඩම වන විට ලංකාවේ හිටපු පාලකයා තමයි කීර්තිශ්‍රී මේඝවර්ණ රජතුමා. 4 වෙනි පිළිතුර. එතුමාව කිත්සිරි මෙවන් රජතුමා කියලා හඳුන්වනු ලබනවා. 48 වෙනි ප්‍රශ්නය තමයි සිදුහත් කුමාරයා ගිහිගේ අතහැර දමා පැවිදි වී මුලින්ම ගියේ. පිළිතුරු 4 කාලදේවල තවුසා වෙතය, භාර්ගව නම් ආචාර්යවරයා වෙතය, ආලාර කාලාම නම් තවුසා වෙතය, පස්වග තවුසම් වෙතය. එතකොට සිදුහත් කුමාරයා අවුරුදු 29 දී ගිහිගේ අත්හැර දාලා ගිහිල්ලා පැවිදි වෙලා ගුරුවරුන්ව හොයාගෙන යනවා. ඒ යනකොට උන්වහන්සේ මුලින්ම ගියේ පිළිතුර තමයි භාර්ගව නම් ආචාර්යවරයා වෙත. එතුමා ගාවට ගිහිල්ලා එතුමා දන්න දේවල් ඉගෙනගෙන තමන් බලාපොරොත්තු වෙන අරමුණට ඒ ඉගැන්වීම් හරහා යන්න බැරි නිසා තමයි දෙවැනි වතාවට ආලාර කාලාම කියන තාපසතුමා වෙතට ගියේ. එතුමාගෙන් සප්ත සමාපatti දක්වා ඉගෙනගෙන නැවතත් උද්දකරාම පුත්ත කියන තාපසතුමා ගාවට ගිහිල්ලා අෂ්ට සමාපatti උපදවා ගන්නවා. පස්වග තවුසන් මුණ ගැහෙන්නේ එතුමා තවදුරටත් දුෂ්කර ක්‍රියා කරන සමය තුලදී. 49 වෙනි ප්‍රශ්නේ පංච නීවරණ ධර්ම අතරින් සිතේ නොසන්සුන් බව හා පසුතැවීම ඇති කරන නීවරණය. පිළිතුරු 4 කාමච්ඡන්ද නම් වේ, ව්‍යාපාද නම් වේ, තීන මිද්ද නම් වේ, උද්ධච්ච කුක්කුච්ච නම් වේ. මීට පෙරත් අපි මේ පංච නීවරණ සම්බන්ධයෙන් කතා කළා. ඒතර කාමච්ඡන්ද කියලා කියන්නේ කාම වස්තුන් පිළිබඳව තිබෙන්නා වූ ආශාව. ඊළඟට ව්‍යාපාදයේ කිව්වේ තරහගතිය. තීන මිද්ද කියලා කියන්නේ හිතේ සහ කයේ තියෙන අකර්මණ්‍ය බවට. එතකොට සිතේ නොසන්සුන්කමට අපි කතා කළා උද්ධච්ච කියලා. කරපු නරක දේවල් ගැනත් නොකරපු හොඳ දේවල් ගැනත් පසුතැවෙන ස්වභාවය තමයි කුක්කුච්ච කියලා කියන්නේ. එහෙනම් මේ ප්‍රශ්නෙට පිළිතුර තමයි උද්ධච්ච කුක්කුච්ච කියලා කියන්නේ. විචිකිච්ඡා කියලා කියන්නේ බුද්ධ ආදී අටතැන්නි සැකය. 50 වෙනි ප්‍රශ්නය විචිකිච්ඡාව උපමා කොට ඇත්තේ. පිළිතුරු 4 කැළඹුණු ජලයටය, බොර ජලයටය, රත් වී බුබුලු දමන ජලයටය,
පාසි සහිත ජලයටය. එතකොට මේ පංච නීවරණයන් උපමා පහක් මගින් දක්වලා තියෙනවා. පළවෙනි එක තමයි කාම ඡන්ද කියන නීවරණය උපමා කරන්නේ වර්ණ සහිත ජලයට. වර්ණ සහිත ජලයේදී යට තියෙන දේවල් අපිට දැක ගන්න බෑ. ඊළඟ ව්‍යාපාදය, තරහව, ක්‍රෝධය උපමා කරනවා රත් වී බුබුලු දමන ජලයට. එතකොට රත් වෙලා බුබුලු දමන ජලය තුල යට අපිට හරියට දැක ගන්න පුළුවන් කමක් නැහැ. ඊළඟ තීන මිද්ද උපමා කරනවා පාසි සහිත ජලයට. ඒතර උඩින් පාසි තියෙනකොට ජලයේ යට තියෙන්නේ මොනවද කියලා අපිට පේන්නේ නැහැ. ඒ වගේම උද්දච්ච කුක්කුච්ච උපමා කරනවා කැළඹුණු ජලයට. එතකොට ජලයේ කැළැත්තිලා තියෙනකොට අපිට ජලයේ යට තියෙන ඇතුලේ තියෙන දේවල් හරියට පැහැදිලිව පේන්නේ නැහැ. විචිකිච්ඡාව උපමා කරන්නේ බොර වෙච්ච ජලයට. බොර වෙච්ච, මඩ වෙච්ච ජලයේ තුල ඇතුලේ තියෙන දෙයක්, යට තියෙන දෙයක් අපිට හරි ආකාරයෙන් දැක ගන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා මේ ප්‍රශ්නෙට පිළිතුරු තමයි අංක 2 බොර ජලයට තමයි විචිකිච්ඡාව උපමා කරලා තියෙන්නේ. අපි බහුවර්ණ ප්‍රශ්න 50කට මේ වෙනකොට උත්තර සාකච්ඡා කළා. ඒ තුලින් අපි ප්‍රශ්න 50ක් වුණාට ප්‍රශ්න 250කට 300කට අධික ප්‍රමාණයකට පිළිතුරු සපය ගන්න පුළුවන් ආකාරයට තමයි මේ සාකච්ඡාව සිද්ධ කළේ. ඉතින් තමන්ගේ දැනුම වර්ධනය කරගන්නට, ඒ වගේම නැවත අමතක වෙච්ච කරුණු මතක් කරගන්නට මේ තුලින් හැකියාව ලැබෙන්නට ඇති කියලා අපි විශ්වාස කරනවා. ඉදිරියේදී ඔබට නැවතත් කෙටි ප්‍රශ්න යම් ප්‍රමාණයක් සාකච්ඡාවට ලක් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් අපිත් සමග එකතු වෙන්න කියලා හැමෝටම ආරාධනා කරනවා. තෙරුවන් සරණයි.